ආයුවන් අදත් ICT4U ඉතින් තවත් වැදගත් වීඩියෝ එකක් රැගෙන එනවා. මම අද කතා කරන්නේ තාර්කික ద్వාරවල. ඒ කියන්නේ ලොජික් ගේට්ස් වල කොහොමද මේක ප්‍රැක්ටිකල් යූස් කරන්න කියන එක. හොඳයි. මේකෙදී නිදසුනක් විදිහට ඔන්න එක්සැම්පල් එකක් විතර ගන්නවා. හෝම් අලාර්ම් සිස්ටම් එකක්. නිවසක අනුතුරු ඇඟවීම් පිළිබඳ සංඥා පද්ධතිය. හොඳයි. අපි ඒකට බලමු කොහොමද ලොජික් ගේට්ස් යූස් කරලා මේ වැඩේ කරගන්නේ කියලා. මේකෙදි අපි අරගෙන තියෙනවා මෙතන තියෙනවා window 1. ඒතර මෙතන sensors තමයි අපි යූස් කරන්නේ. මෙතනදී window 1, window 2, ඊළඟට front door and back door. ඒතර ඔන්න ඔය විදිහට තමයි අපි මේකේ inputs දෙන්නේ. ඒතර මෙතනදී O gate තමයි මෙතන යූස් කරලා තියෙන්නේ. හොඳයි. එතකොට නිවසක අනතුරු ඇඟවීම පිළිබඳව සංඥා පද්ධතිය මගින් අපි අනතුරක් නොකරන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී ඉන්පුට්ස් හතරක් තියෙනවා. අපි කලින් කතා කරා window 1, window 2, front door and back door. එතකොට මෙතනදී ඉන්පුට්ස් වල 0 තමයි තියෙන්නේ. ඒතර zeros කියන්නේ මෙතනදී අපි අනතුරක් නොවන අවස්ථාවක්. එතකොට අනතුරක් නොවන අවස්ථාවක් වුණොත් මේ දෙකේ ඉන්පුට් දෙක ගත්තොත් 0, මේ දෙකේ දෙක ගත්තත් 0. ඒතර අවුට්පුට් එක අපිට මෙතනදී කිසිම සවුන්ඩ් එකක් නිකුත් වෙන්නේ නැහැ. හොඳයි. අපි බලමු නිවසක අනතුරු ඇඟවීම් සංඥා පද්ධතිය භාවිතා වන ආකාරය. Alarm on when at least one door or window is open. Right. ඔන්න මෙතනදී එකක් තියෙන බලන්න window 1. ඒතකොට මෙතනදී එක ඇවිල්ලා තියෙන්නේ එක ඉන්පුට් එකකදී. එහෙනම් අනිත් ඒවා ඔක්කොම 0 වෙලා තියෙනවා. ඒතකොට අනිත් ඒවා අපි ප්‍රායෝගිකව ගත්තොත් එහෙම window 2 ඒකත් close වෙලා ඊට පස්සේ front door close, back door close. right. එතකොට මෙතනදී window 1 විතරයි open වෙලා තියෙන්නේ. එතකොට මේකෙදි output එකක් ඇවිල්ලා තියෙනවා. ඒතර දැන් මේකෙදි අපි කතා කරනවානේ O gate එකේදී එක input එකක් හරි එක වුණොත් ඒක output එකත් එකේ දිනනමයි කියලා. එතකොට මෙතනදී inputs ඉතුරු තුනම 0 වෙලා එකක් හරි 1 වුණොත් ඔන්න අපිට output එකක් එනවා. මොකද්ද? alarm එකේ මොකක්ද සද්දයක් නිකුත් වෙනවා. හොඳයි. අපි ඒක බලමු කොහොමද සත්‍යතාව වගුවක. එහෙම නැත්නම් truth table එකකට දාගන්නේ කියලා. මේ ටික තමයි inputs කියලා ගන්න වෙන්නේ. හොඳයි. ඒතකොට මෙන්න බලන්න truth table එකේදී මෙතනදී අපිට inputs හතරක් තියෙනවා. window 1, window 2, ඊළඟට front door and back door. එතකොට inputs හතරක් තියෙනකොට අපිට මෙතනදී අවස්ථා කීයක්ද එන්නේ කියන එක මම දැන් හිතන්නේ දරුවෝ දන්නවා. ඒ කියන්නේ inputs දෙකක් නම් ඒක දෙකේ දෙවෙනි බලය 2 to power of 2 mean 4. එහෙනම් අවස්ථා හතරයි. inputs තුනක් නම් 2 to power of 3 දෙකේ තුන්වෙනි බලය 8යි. දැන් මෙතනදී inputs හතරක් තියෙනවා. එහෙනම් 2 to power of 4 කීයද 16. ඒ කියන්නේ 16යි. එතකොට අපි අර දන්නවා මේකෙදී inputs ගන්නකොට මේ pattern එකකටනේ අපි 1 0 දාගන්නේ නේද? එතකොට ඒ ටික දාගෙන මෙන්න මේ අන්තිම අවස්ථාව output එක තමයි මේ දීලා තියෙන්නේ. එතකොට අන්තිම අවස්ථාවේදී output එකේදී O gates නේ මෙතනදී අපි use කරලා තියෙන්නේ. ඒක නිසා බිඳුව වෙන අවස්ථාවේදී පමණයි මෙතන බිඳුව වෙලා තියෙන්නේ. අනිත් හැම අවස්ථාවකදී මේ කියන්නේ ඕනම අවස්ථාවකදී window 1 එකකට අපි මොකක් හරි ටච් එකක් හරි මොන හරි දෙයක් වුණොත් එහෙම ඔන්න alarm එක වැදෙනවා. ඒ වගේ මේ අවස්ථා හතරෙන් ඕනම අවස්ථාවක එක වුණොත් output එක එක වෙනවා. ඒතකොට ඒක තමයි මේ truth table එකෙන් පැහැදිලි කරලා තියෙන්නේ. මේ වගේ තව තියෙනවා නිදසුන් ඔබට පුළුවන් 10 logic gates කියන පාඩමේ තියෙනවා. පුළුවන් තරම් ඔබ මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. උත්තර විභාගෙදිත් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඔබට සිද්ධ වෙනවා. එතකොට අපි ප්‍රායෝගිකව අභ්‍යාස පොතේ කරනවා නම් ඒ දීලා තියෙන activities කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි. ඔබ තවදුරටත් පොත පරිශීලනය කරමින් මේ කොටස් ටික සම්පූර්ණ කරන්න. ඔබ තවදුරටත් ICT4U සමග රැඳී සිටින්න ඔබට සුබ දවසක්.